ජීවිතේ අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපේ වැඩ කටයුතු ටිකත් එක්ක ලොකු ලොකු ගැට වැටෙනවා. ලොකු ලොකු ප්‍රශ්න හම්බෙනවා. හැබැයි මේ වගේ ගැටයක් හම්බෙච්ච ගමන් අපි කලබල වුණොත්, අපි පැනික් වුණොත්, අපි මේක මෙහෙට දඟලන්න හදනවා, මේක අදිනවා. නමුත් මේකේ ගැටේ තියෙන තැන හරි අඳුර ගන්න බෑ. ඒතර වෙන්නේ මොකද? තත්ත්වය තවත් බරපතල වෙනවා. හැබැයි මේ වගේ වෙලාවක අපිට අවශ්‍ය වෙන්නේ කාම් මයින්ඩ් එක. ආන්ගේ කාම් මයින්ඩ් එක අරගෙන අපි මේ ගැටේ දිහා හරියට බැලුවොත් අපිට පේනවා මෙන්න මෙතනින් තමයි මෙන්න මේක ලියන්න තියෙන්නේ මේ. මෙන්න මෙතනින් ලස්සන මෙතනින් ඇද්දොත් මේ ගැටේ ලියා ගන්න බොහොම පහසුයි. හැබැයි මේකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. මේ කාලය ගත වුණාට අපිට ආපහු අර ගැටේ ලෙහෙලා අර පරණ තත්වයෙන් ගමන යන්න අපිට එනර්ජි එක ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ ප්‍රශ්නයක් එනකොට, ගැටයක් හම්බෙනකොට බොහොම සංසුම් මනසකට ඇවිල්ලා calm mind එකේ මේ කොහොමද ලියන්නේ කියලා. Calm minds solve tight problems.